හරි මල්ලි මම ලෙසන් එක පටන් ගත්තේ පළවෙනි ලෙසන් එක මේක බේසික් ලෙසන් එකක් අපි මුලින්ම පටන් ගමු මේ මගේ මේසෙටුටත් ආවේ ඒකයි මේ මුලින්ම පටන් ගමු එහෙනම් ආයිබෝවන් මෙන්න මේවයි ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට එද්දී අපිට කම්පොනන්ට්ස් ගොඩක් හම්බ වෙනවා ඒ කම්පොනන්ට්ස් ගැන මූලික විස්තරයක් දෙන්නම් මම අද පොඩි වීඩියෝ එකක් ගේන්නේ වීඩියෝ දෙක තුනක් දාන්න සතියකට කෑලි කෑලි තමයි දාන්නේ මොකද මගේ වැඩ කටයුතු එක්ක ටිකක් අමාරුයි මුලින්ම අපි රෙසිස්ටර් එකකින් පටන් ගමු මේ රෙසිස්ටර් එකක් චුට්ටක් ලං කරලා පෙන්නන්නම් මේ රෙසිස්ටර් එක පාවිච්චි වෙනවා මේ පරිපථයක් කරා ගලන ධාරාව අඩු කරන්න ඒ කියන්නේ බැටරි එකකින් කරන්ට් එකක් දුන්නොත් මේකෙන් එහා පැත්තට කියන්නේ රෙසිස්ටරෙන් එහා පැත්තට එන්නේ අඩු කරන්ට් එකක්. කරන්ට් එක පාලනය කරන්න තමයි ගොඩක් වෙලාවට රෙසිස්ටර්ස් යොදන්නේ. මේ රෙසිස්ටර් වල අගේම ඉන්නේ මෙන්න මේ කලර් කෝඩ් එකේ. දැන් මේකේ තියෙනවා දුඹුරු කළු රතු. ඔයාලට පේනවද දන්නේ නැහැ ફોකස් කරන්න. මෙන්න මේ දුඹුරු කළු රතු මේ රෙසිස්ටර් කෝඩ් එකේ වැලියු එක මම වැලියු ගන්න විදිහ වෙනම දවසක් කියලා දෙන්නම් මේකේ වැලියු එක 1k ඒ කියන්නේ ඕම්ස් 1000 ඒක තමයි 1k කියන්නේ ඒක ගැන මම වෙනම වීඩියෝ ලෙසන් එකක් කරන රෙසිස්ටර්ස් වල කලර් කෝඩ් එකෙන් අගේ කියන විදිහ දැන් අපි යමු ඊළඟ කම්පොනන්ට් එකට මේ ගොඩක් වැදගත් උපකරණයක් මේ තියෙන්නේ ඊළඟ කම්පොනන්ට් එක මේකට කියන්නේ කැපැසිටර් සිංහලෙන් ධාරිත්‍රක මේ කැපැසිටර් ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා කරන්ට් එක ගබඩා කරන්න වෝල්ටේජ් ගබඩා කරන්න දැන් මේකේ කැපැසිටර්ස් එකක් ගත්තාම විවිධ බ්‍රෑන්ඩ්ස් තියෙනවා දැන් මේක ගත්තාම මේක TSU බ්‍රෑන්ඩ් ජපාන් මෙන්න මේ සුදු පාට ඉරක් තියෙන පැත්ත ඍණ කියලා ලකුණක් ගහලා තින්නේ ඒක තමයි කැපැසිටර් එකේ ධන පැත්ත ඍණ පැත්ත මේ නිකන් ගහලා නැති පැත්ත ඒ කියන්නේ මේ පැත්ත තමයි කැපැසිටර් එකේ ධන මේ ගොඩක් වෙලාවට කැපැසිටර්ස් මං කිව්වේ කරන්ට් එක ගබඩා ගන්න පාවිච්චි කරනවා කියලා හැබැයි මේක හයි ෆ්‍රීකවන්සි ෆිල්ටර් කරන්නත් යොදා ගන්නවා. ඒ කියන්නේ ෆිල්ටරින් ස්මූතින් වලටත් යොදා ගන්නවා මේ කැපැසිටර්ස්. දැන් මේකේ අගේ කියවන්නේ 220යි UF කියලා තියෙන. ඒ UF කියන්නේ මයික්‍රෝ ෆැරඩ්. මේකේ නම මයික්‍රෝ ෆැරඩ් නැත්නම් මිලි ෆැරඩ් කියලා කියනවා. මයික්‍රෝ ෆැරඩ් තමයි හරි නම. එතන මේ තියෙන්නේ 200 වෝල්ට් කියලා 200 වෝල්ට්. මේ 200 වෝල්ට් කියන්නේ මේකට දෙන්න පුළුවන් උපරිම වෝල්ටේජ් ගන්න. ඉතින් මැක්සිමම් කියලා කියන මැක්සිමම් වෝල්ටේජ් රේටිං එක තමයි 200. මේ කැපැසිටර්ස් මං කිව්වේ අර පාවිච්චි කරන්න කියලා. ඔයාලට මේ ලෙසන් එකේ අදාළ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මගෙන් කමෙන්ට් එකක් දාන්නත් පුළුවන් නැත්නම් නෝමල් මැසේජ් එකක් දාලාත් අහන්න පුළුවන්. ඊළඟට යන් අපි ටිකක් ඉදිරියට ටිකක් අමාරු කම්පොනන්ට් එකකට. මෙන්න මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එකක්. හැබැයි මේක නම් ඩාලින් ට්‍රාන්සිස්ටර් එකක්. මම නිකන් ට්‍රාන්සිස්ටර් එකක් ගැන කියලා දෙන්නම්. මෙන්න මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර්ස්. මේවත් රෙසිස්ටර්. මේවත් කැපැසිටර්ස්. මේවත් කැපැසිටර්. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් කියන්නේ මොකක්ද? ට්‍රාන්සිස්ටර්ස් ගැන වෙනම ලෙසන් එකක් ගේන්නම් මම දැනට නෝමල් මම කියලා දෙන්න ට්‍රාන්සිස්ටර් එකක් කියනවා. අද මේ ට්‍රාන්සිස්ටර් හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඩයෝඩ්. මේ නම් සෙන ඩයෝඩ්. හැබැයි මේ ඩයෝඩ් දෙකක් එකතු වෙලා තමයි මේ ට්‍රාන්සිස්ටර්ස් හැදිලා තියෙන්නේ. මේ ට්‍රාන්සිස්ටර්ස් වලින් කරන්නේ බලවර්ධක ලෙස ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඇම්ප්ලිෆයර්ස් වලට පාවිච්චි කරන ගොඩක් වෙලාවට ට්‍රාන්සිස්ටර්ස් නැත්තම් ස්විචින් වැඩ වලට පාවිච්චි කරනවා. දැන් මේ වගේ එක නම් පාවිච්චි වෙලා තියෙන්නේ ඇම්ප්ලිෆයරින් වැඩේට මේ ට්‍රාන්සිස්ටර්ස් හතරම. ඉතින් එහෙම පාවිච්චි කරනවා අනික මේ ට්‍රාන්සිස්ටර් එකේ පින් 3ක් තියෙනවා. දැන් මේක ගත්තොත් මේක
NPN නෙමෙයි PNP ට්‍රාන්සිස්ටර් එක. මේක එමීටර් බේස් කලෙක්ටර්. නැත්නම් බේස් එමීටර් බේස් කලෙක්ටර් එමීටර්. මේක තීරණය වෙනවා මේ බේස් එක කියන්නේ මේකට වෝල්ටේජ් එකක් දුන්නාම තමයි එමීටර් එක කලෙක්ටර් එක හා එමීටර් එක හරහා තමයි කරන්ට් එක ගැලීමක් සිදු වෙන්නේ. මේක තමයි ඉලෙක්ට්‍රොනික ලෝකය වෙනස් කරේ ට්‍රාන්සිස්ටර් කියන එක. ඉතින් ඊළඟ දෙයකට යන්නේ මේ තියෙන්නේ ICs. අපි හැමෝම දන්න IC. මේකත් IC එකක්. මෙන්න මෙතනක් තියෙන්නේ IC එකක්. මේ IC දෙකේ ප්‍රමාණයන් බලන්න. වෙනයි. මේක තියෙන්නේ වෙනම කාර්යයකට. මේක තියෙන්නේ වෙනම කාර්යයකට. මේවත් ICs. මේවා තියෙන්නේ වෙනම කාර්යයකට. මෙන්න මේ IC එක පාවිච්චි වෙනවා amplifiers වල. ජපන් amp වල පාවිච්චි වෙන මේ IC එක. මේකේ නම්බර එක UPC 2581. මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා හොඳ මේ ජපන් amp වල මේක IC එකක් වුණාට මේක power amp IC එකක්. ගොඩක් වෙලාවට මේ power amp ICs තියෙනවා, STK ICs තියෙනවා. තව ගොඩක් IC තියෙනවා power IC. ඒ කියන්නේ power amp IC, TD IC, LM numbers වල IC ඒවා ගොඩක් power amp වල use වෙන ICs. මේ ICs වලට විශේෂ කාර්යයන් තියෙනවා. දැන් නම් මේක නම් amplifier එකක් ක්‍රියා කරනවා. මේක ක්‍රියා කරන්නේ op amp. මේකට කියන්නේ op amp IC කියලා. මේකෙන් සිග්නල් එක බූස්ට් කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. මේක preamp. ඉතින් ඊළඟට යමු අපි normal component එකකට. ඒ තමයි relays. මේ ફોකස් කරලා පෙන්නන්න චුට්ටක්. මේ රිලේ එකෙන් කරන්නේ නිකන් කනෙක්ට් එකක් ඇති කරන එක. කනෙක්ට් වෙනවා කියන්නේ අපි normal විදිහට කරොත් දැන් මෙතන කම්බි කෑල්ලක් තිබ්බොත් මේ කම්බි කෑල්ලයි දැන් මෙතන ට්‍රාන්සිස්ටරයක් තිබ්බොත් කම්බි කෑල්ලයි ට්‍රාන්සිස්ටරය අතර සම්බන්ධය ඇති කරනවා මේ රිලේ එකට කරන්ට් එකක් දුන්නාම. අන්න ඒකට තමයි මේ රිලේස් පාවිච්චි කරන්නේ. මේ රිලේ එක ගැන මම වෙනම විස්තරයකින් වීඩියෝ එකක් ගේන්නම්. මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා ඇම්ප්ලිෆයර්ස් වල ප්‍රොටෙක්ෂන් පැත්තට. දැන් ඔයාලට පේනවා ඇති මේක 24 වෝල්ට් රිලේ එකක් DC. ඉතින් මේ රිලේ එක ගැන කියවනේ මේක ටිකක් ජපන් රිලේ එකක්. මේක 24 වෝල්ට් වලින් තමයි වැඩ කරනවා කියලා. මේක නම් පින් 6 එනවා. දැන් මේ තියෙන රිලේ එකක් හැබැයි මේක පින් 8. දැන් පින් එනවා පින් 4 එනවා පින් 5 එනවා පින් 6 එනවා පින් 8 එනවා. ඉතින් මේ රිලේස් පාවිච්චි වෙන්නේ අන්නේ ස්විචින් වෙලා. ස්විචින් ක්‍රියාවලියට. ඒ කියන්නේ ඔටෝ ස්විචින් අපි normal අතින් වැඩ කරන්න ඕනේ මෙන්න මේ රිලීස් තියෙද්දි. අතින් ස්විච් එකක් ඔන් කරන්න ඕනේ. මම ඒ ලේසියට කිව්වේ මම මේවා ගැන වෙනම වීඩියෝ එකකින් කරනවා. ලොකුවට මේවා එක කම්පෝනන්ට්ස් ගැන හොඳට කියලා දෙනවා. අද මේ පුංචි බේසික් වීඩියෝ එකක් කරන්න. ඊළඟට යමු මෙන්න මේ සෙනර් ඩයෝඩ්ස් වලට. මේ සෙනර් ඩයෝඩ්ස් මේවත් ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා සර්කිට්ස් වල. මේ සෙනර් ඩයෝඩ් පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට ඍජුකරණයට නෙමෙයි. ඒවට තියෙන රෙක්ටිෆයර්ස් ඩයෝඩ්. ඒවට මේ තියෙන රෙක්ටිෆයර් ඩයෝඩ් එකක්. මේ තියෙන්නේ රෙක්ටිෆයර් ඩයෝඩ් එකක්. මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා සිග්නල් එකක් දෙන්න පාවිච්චි වෙන්නේ නැහැ මේවා ඍජුකරණයට. රෙක්ටිෆයරින් වල තමයි DC AC DC ගන්න තමයි මේ ඩයෝඩ් රෙක්ටිෆයර් ඩයෝඩ් පාවිච්චි වෙන්නේ. ඉතින් මේ තියෙන සෙනර් ඩයෝඩ්ස් මේ වගේ වෙන નિયમિત වෝල්ටේජ් එකට කන්වර්ට් කරන එක වෝල්ටේජ්. ඒ කියන්නේ ඉන්පුට් වෝල්ටේජ් එකෙන් මේ සෙනර් ඩයෝඩ් එකට අදාළ වෝල්ටේජ් එක අවුට් කරන එක තමයි මේ සෙනර් ඩයෝඩ්ස් වලින් කරන්නේ. මේක දැන් මේක අර පේනවා ඇති 24 වෝල්ට් කියලා ගහලා තියෙනවා. මේ සෙනර් ඩයෝඩ් එකට ඉන්පුට් 24ට වඩා වැඩි එකක් දුන්නා. ඒ කියන්නේ 30ක් වගේ දුන්නා. මේකෙන් අවුට් කරන්නේ වෝල්ට් 24ක් විතරයි. අන්න ඒක තමයි මේකේ තියෙන සුවිශේෂත්වය. ඒ සෙනර් ඩයෝඩ්ස් වලම මෙතන තියෙනවා 12 වෝල්ට් එකක්. ඒ කියන්නේ මේකට 24 දුන්නත් 32 දුන්නත් 36 දුන්නත් මේකෙන් අවුට් කරන්නේ 12.
මේකටත් මම වෙනම වීඩියෝ එකකින් හොඳට පැහැදිලි කිරීමක් අරගෙන අද මේ චුට්ටක් බේසික් වීඩියෝ එකක් කරන්න. හරි ඊළඟට අපි යමු පොඩි සර්කිට් එකකට. මෙතන තියෙනවා දැන් මම මේ අතට ගත්තේ මේක ගේන් බූස්ටර් සර්කිට් එක. මෙතන මේ කම්පෝනන්ට්ස් ඔක්කොම පාවිච්චිලා තියෙනව නේද? ICs තියෙනවා, කැපැසිටර්ස් තියෙනවා, රෙසිස්ටර්ස් තියෙනවා. මේ මොකක්ද? කියන්න බලන්න මේ මොකක්ද ඔයා දන්නවද? මේක වොලියුම් කන්ට්‍රෝල් එකක්. එහෙම නැත්නම් වේරියබල් රෙසිස්ටර්ස් විචල්්‍ය ප්‍රතිරෝධක කියනවා. මේව ගොඩක් වෙලාවට පින් 3 එනවා, පින් 6 එනවා. පින් 3 එක මොනෝ, පින් 6 එකන ස්ටීරියෝ. මේකෙන් අපි කියන මේවට වොලියුම් කන්ට්‍රෝල්ස් කියලාත් කියනවා. මේකෙන් වෙන්නේ ප්‍රතිරෝධය අපිට අවශ්‍ය ගන්න තියන්න පුළුවන්. ඒ කියන්නේ මේක නම් දැන් මේක ගහලා තියෙනවා 50k කියලා. මේ තියෙන B50k කියලා. ඒකෙන් කියන්නේ 50 කිලෝ ඕම්ස් කියලා. ඒ කියන්නේ මේ වොලියුම් කන්ට්‍රෝල් එක කිලෝ ඕම්ස් 50 වොලියුම් කන්ට්‍රෝල් එක. අපිට මේ 50 මෙහෙම මේක කරකවලා අදාළ ප්‍රතිරෝධය ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට ඇම්ප් වල පාවිච්චි වෙනවා, පවර් සප්ලයිස් වල පාවිච්චි වෙනවා. දැන් මේ තියෙන මේ පාවිච්චි වෙලා තියෙන මේකත් වේරියබල් රෙසිස්ටර් එක. හැබැයි මේකට වඩා මේකේ ක්වොලිටි වැඩි. බලන්නකො මේක ටික පොඩි දූවිලි හැම යන්නේ. ටිකක් හොඳ වොලියුම් කන්ට්‍රෝල් එක. මේ අල්ලද්දිත් නිකන් දැනෙනවා. ඔයත් අතේ තියෙනවනේ චුට්ටක් බලන්න. මේ වොලියුම් කන්ට්‍රෝල්ස් මේක පාවිච්චිලා තියෙන මේක ප්‍රී ඇම්ප් එකක්. ඒකට තමයි මේක පාවිච්චි වොලියුම් කන්ට්‍රෝල්ස් පාවිච්චි වෙලා තියෙන්නේ. හරි අපි ඊළඟ කම්පොනන්ට් එකට යමුකෝ. ඊළඟ කම්පොනන්ට් එක තමයි ඔයාලට කියලා දෙන්න තියෙන්නේ මෙන්න මේ චූටි පරිප්පුවට වගේ ඒවා. මේ මොනවද මේ චුට්ටි පරිප්පුවට වගේ ඒවා? මොනවද? මේක මේ බේසික් වීඩියෝ එකක් විතරයි. මේක මම අදාළ පාඨමාලාවක් කරද්දී මම මීට වඩා ගැඹුරින් මේව කතා කරනවා. අද මේ නිකන් බේසික් වීඩියෝ එකක් විතරයි. මේ පරිප්පුවට එහෙම කියන්න මේවට පරිප්පුවට කියලා අද ඉඳන් ඔයා කියන්න එපා. මේවට කියන්නේ සෙරමික් කැපැසිටර්ස්. සෙරමික් PF කැපැසිටර්ස් කියලා කියනවා. හරිම නම තමයි PF කැප් කියන එක. මේකේ ගහලා තියෙනවා පේනවද 101 කියලා. ඒ කියන්නේ CI පිකෝෆැරඩ් කැපැසිටර්. මේක ගොඩක් වෙලාවට යූස් වෙන්නේ ෆිල්ටරින් පැත්තට. ඒ කියන්නේ සවුන්ඩ් එක ෆිල්ටර් කරන්න වගේ තමයි මේවා යූස් වෙන්නේ. මට හිතෙනවා මම අපි අද ගොඩක් කම්පොනන්ට්ස් ගැන කතා කරා නේ. කමක් නෑ. ඊළඟට තව චුට්ටක් බලමු. මේක නම් ජපන් බෝඩ් එක. රෙසිස්ටර්ස් එකමත් හොඳ වැලියුස් තියෙන රෙසිස්ටර්ස් ටිකක් තියෙනවා. ටොලරන්ස් එකත් ඉතාම අඩුයි. මෙතනක් තියෙනවනේ දර පරිප්පුවට සීන් එකේ තිබ්බේවා. මේ තියෙන මේවට මොනවද කියන්නේ? මේවට කියන්නේ මම කිව්වා මොනවද? PF capacitors. PF capacitors තමයි මේවා. මේවට කියනවා කනෙක්ටර්ස් කියලා. මේක බේසික් වීඩියෝ එකක් ඔක්කොම ගැන කියලා දෙනවා මම. මෙතන තියෙනව නේද මේ පින් 3ක නිකන් අමුතු අයිටම් එකක්. මේකට කියනවා 5 watt resistors කියලා. මේ ගාලා තියෙන 0.2k කියලා. ohms. මේක පින් 3. ඒ කියන්නේ මේක ඒ 0.2 ohms resistors දෙකක් දාලා හදපු එකක්. දැන් මේකම තියෙනවා මෙන්න මේ ටයිප් එකට. මේ තියෙන මේවට කියන්නේ සෙරමික් නෙමෙයි. ඔව්. resistors 5 watt resistors කියලා කියන්නේ. මේව පාවිච්චි වෙනවා ඇම්ප් එහෙම හදද්දී එමීටර් එකෙන් ස්පීකර් අවුට්පුට් එක ගන්න. මේක ගොඩක් පාවිච්චි වෙනවා 5 watt resistors. මං කිව්වේ ධාරාව අඩු කරන්න කියලා resistors පාවිච්චි වෙන මේකත් ඒ වගේ ක්‍රියාවලට පාවිච්චි වෙනවා. ඉතින් මේක පොඩි බේසික් වීඩියෝ එකක් විතරයි මල්ලේ. තව අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයා මේක බලලා හොඳයි නම්
මට කියන්න මම ඔක්කොම ගැන කියලා දෙනවා හැම දෙයක් ගැනම ලේසියෙන්ම චුට්ටක් හොඳට මේවා ගැන වැඩිපුර අධ්‍යයනයකින් කරලා දෙන්නම් බය වෙන්න එපා මේවා ගැන එහෙම සැලකිල්ලක් දක්වන්න ඕනේ ඉගෙන ගන්නකොට මේවා ගැන බය වෙන්න එපා මෙච්චර ලොකුවට තිබ්බට මේ වගේ තියෙන්නේ ඉතාමත් සරල දේවල් මම මේවා ගැන මුලින් ඉඳන්ම ඔයාලට කියලා දෙන්නම් බය වෙන්න එපා ඉලෙක්ට්‍රොනික ගැන ඔක්කොම කියලා දෙන්නම් මේවා ගැන එහෙම චුට්ටක් හොයලා බලන්න මේ IC numbers Google එකේ search කරලා බලන්න මෙන්න මේ transistors ගැන චුට්ටක් හොයලා බලන්න පේනව නේද මේක ගොඩක් හොඳ මේ වීඩියෝ එකක් වෙයි වාට ඉස්සරහට ඕන වෙනවා ඊළඟට අපි වීඩියෝ එකෙන් කතා කරන්න ඕන මාතෘකාව ඔයා මට දාලා තියෙන මම ඒ ගැන කතා කරන්න හරි එහෙනම් බුදු සරණයි මේ වීඩියෝ එක ඔයා දෙතුන් පාරක් බැලුවට කමක් නැහැ මේවා ගැන මම ෆුල් විස්තර දාන්නම් ඊළඟ වීඩියෝස් වලින් එකින් එක ඉතින් එතකල් බලන් ඉන්න හොඳට ඉන්න මේවා ගැන චුට්ටක් අධ්‍යයනයක නිරත වෙන්න හැමතිස්සෙම එහෙනම් බයි වීඩියෝ එක නවත්තනවා